අගෝස්තු මාසේ තද අව්ව වෙලාවෙත් අම්මා මාව ඇදගෙන වගේ එක්කන් ගියේ ඒ පටු පාර දිගේ. මට දැනුනේ ලොකු මහන්සියක්. ඒත් අම්මගේ හිතේ තිබුණේ ලොකු බලාපොරොත්තුවක්. අම්මේ තව කොච්චර දුර යන්න තියෙනවද? මට නම් දැන් ඇවිදලා මැති වෙලා. මං කිව්වේ ටිකක් කමනාපෙන්. අම්මා නතර වෙලා මගේ දිහා බැලුවා. තව ටිකයි යනකි ඔය පේන පන්සල ගාවින් හැරුණහම කපු මහත්තයාගේ දේවාල තියෙනවා. අනේ දුවේ මට බනින්න එපා. මං මේ හැමදේම කරන්නේ උඹේ හොඳටනේ. කසාද බැඳලා අවුරුදු 3ක් වෙනත් තාම උඹලට දරුවෙක් නැති එක මට ලොකු දුකක්. අම්මා කිව්වේ ඇස්සල කඳුළු පුරවගෙන. මම හුස්මක් හෙලලා අම්මා දිහා බලාගෙන හිටියා. සඳුන් එක්ක මං ගොඩාක් සතුටින් ජීවත් වුණත් අපේ ජීවිතේට දරුවෙක් නැති අඩුව අම්මට වඩා මට දැනෙනවා කියලා මට තේරුණා. සඳුන් නම් හැමතිස්සෙම කියන්නේ අනගියෝව හිතන්න එපා. අපිට වෙලාව ආවම දරුවෙක් ලැබේ. ඔය පිස්සු වැඩවලට යන්න එපා කියලා. ඒත් අම්මා බලෙන්ම වගේ මම මේ ගමන එක්කගෙන ආවේ පල්ලෙහා ගෙදර කුසුම් අක්කා කියපු කතාවක් නිසා. කුසුම් අක්කා කියලා තිබුණේ මේ කපු මහත්තයා ගාවට ගියොත් දරුවෝ නැති අයටත් දරුවෝ ලැබෙනවා කියලා. අපි දේවාලයට යනකොට එතන සෑහෙන සෙනගක් හිටියා. හඳුන් කුරු සුවඳයි, පොල් තෙල් පහන් සුවඳයි මුළු පැත්තම පැතිරිලා. අම්මා එතන තිබුණ බංකුවක වාඩි වෙලා මටත් වාඩි වෙන්න කිව්වා. ඔය පළපංකෝ අනගි මෙතෙන්ට කොච්චර සෙනගෙනවද කියලා අර පේනව නේද? අර ගෑනු ළමයා. ඒ ළමයාත් ඇවිත් තින්නේ මොකක් හරි දෝෂයකටලු. අම්මා රහසින් වගේ මගේ කනට කරලා කිව්වා. මං ඒ ගෑනු ළමයා දිහා බැලුවා. එයා හිටියේ හරිම කලකිරීමෙන් වගේ. පැයක විතර කාලයක් අපි එතන ඉන්න ඇති. අන්තිමේදී අපේ වාරය ආවා. කපු මහත්තයා හිටියේ වෙනම කාමරයක. ඒ කාමරෙන් එළියට ආපු ගෑනු ළමෙක් මගේ ඇඟේ හැප්පුණා. මං ඒ ගෑනු ළමයාගේ මූණ බැලුවා. එයාගේ ඇස් රතු වෙලා මූණ අමුතු වෙලා තිබුණේ. හරියට මොකක් හරි බය වුණ දෙයක් වුණා වගේ. මගේ හිතට ලොකු බයක් දැනුණා. අම්මේ අපි අමුද? මට නිකන් අමුත්තක් දැනෙනවා. මං අම්මගේ අතින් අල්ලලා කිව්වා. ඒත් අම්මා මාව ගණන් ගත්තේ නැහැ. පිස්සු කියවන්න නැතුව වරෙන් ඇතුළට කියලා අම්මා මාව ඇතුළට තල්ලු කරා. ඇතුළට ගියාම දැක්කේ කළු රෙදි වලින් වට කරපු රතු පාට එළියක් විතරක් තිබෙන කාමරයක්. කපු මහත්තයා උස මහත රැවුල වවපු මිනිස්සෙක්. එයාගේ ඇස් දෙක තිබුණේ හරිම අමුතු විදිහකට. එන්නතුව වාඩි වෙන්න. එයා ගොරෝසු හඬින් කිව්වා. අම්මා එයාට වදින්න හදනකොට එයා අතින් සංඥා කරලා නතර කරා. මේ දෝෂි කපන්න නම් කාමරය ඇතුළට කවුරුත් එන්න හොඳ නෑ. මමයි දුවයි විතරක් ඉන්න ඕනි. අම්මා එළියෙන් ඉන්න. කපු මහත්තයා කිව්වා. මම තවත් බය වුණා. අම්මේ ඔවත් එන්න. මම කිව්වත් අම්මා මාව දාලා එළියට ගියා. බය වෙන්න එපා දුවේ. කපු මහත්තයා කියන දේ කරන්න. අම්මා එළියට යන ගමන් කිව්වා. දොර වැහුණාම මුළු කාමරයම නිශ්ශබ්ද වුණා. කපු මහත්තයා මගේ දිහා බලාගෙන හිටියේ නිකම් මාව ගිලින්න වගේ. දුව බිම නිදා ගන්න. මේ දෝෂේ තියෙන්නේ දුවගේ ඇඟෙන් යට කොටසේ. ඒක කපන්න ඕනේ නම් බිම නිදා ගන්න ඕනි. එයා කිව්වා. මම කම්මැලිකමෙන් බිම නිදා ගත්තා. ඊට පස්සේ එයා මගේ ගාවට ඇවිත් හරිම අපහසු විදියට හැසිරෙන්න ගත්තා. එයාගේ අත් මගේ ඇඟට තියෙනකොට මට ලොකු අප්පිරියාවක් දැනුණා. දුව දැන් මේ දෝෂි කපන වෙලාවේ නූල් පොටක්වත් තියෙන්න බෑ. නැත්තම් මන්ත්‍ර බලය ඇඟට වදින්නේ නෑ. එයා හිමින් මගේ කනට කරලා කිව්වා. ඒ වෙලාවේ මට තේරුණා මූ එන්නේ මොකක් හරි නරක දෙයකට කියලා. මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා. සඳුන් මට නිතරම කියන දේ මතක් වුණා. කිසිම කෙනෙක්ට උඹව පානේ කරන්න දෙන්න එපා නකි. කියලා එයා කියපු දේ මගේ කන ඇතුලේ රැවටුණා. මට එකපාරටම නැගිට්ටා. මට මේ දෝෂ කපන්න ඕනේ නෑ. මම යනවා. මම තදින් කිව්වා. කපු මහත්තයා කලබල වුණා. ඇයි දුව මේක නොකළොත් දුවට කවදාවත් දරුවෝ ලැබෙන්නේ නෑ. අම්මට මොකද්ද කියන්නේ? එයා මාව රවට්ටන්න හැදුවා.
අම්මට මං කියන්න ඕන දේ මම දන්නවා. මට අත තියන්න එපා. මං දොර ගාවට ගිහින් කිව්වා. එයාගේ මූණේ තිබුණේ ලොකු බයක්. මං අම්මට ඇත්තම කිව්වොත් එයාගේ රස්සාව ඉවරයි කියලා එයා දන්නවා ඇති. ඒ නිසා එයා මාව නතර කරන්න ආවේ නැහැ. මම දොර අරගෙන එළියට ගියා. අම්මා කලබලෙන් මගේ ගාවට ආවා. මොකක්ද උනේ දුවේ? මෙච්චර ඉක්මනට ඉවරද? අම්මා ඇහුවා. මං අම්මගේ මූණ දිහා බැලුවා. අම්මා ඉන්නේ ලොකු බලාපොරොත්තුවකින්. මං එතන රණ්ඩුවක් ඇති කරගන්න කැමති වුන්නේ නැහැ. මොකද එතන හිටපු මිනිස්සු සේරම ඒ කපු මහත්තයාව දෙවියෙක් වගේ විශ්වාස කරනවා. ඔව් අම්මේ, වැඩේ ඉවරයි. අපි දැන් යමු. මම කිව්වා. කපු මහත්තයා එළියට එබිලා බැලුවා. ඒත් එයා මොකද කිව්වේ නැහැ. අපි එතනින් එළියට ආවා. පාරට ආවට පස්සේ මට දැනුනේ ලොකු නිදහසක්. ඒත් මගේ ඇඟ තාම වෙවුලනවා. දුවේ, දැන් හරි නේද? කපු මහත්තයා මොනවද කිව්වේ? අම්මා ආයෙත් ඇහුවා. මම නතර වෙලා අම්මගේ තෑත් තදින් අල්ලගත්තා. අම්මේ, ආයි මං කවදාවත් මේ වගේ තැන්වලට එක්කන් එන්න එපා. ඔය කපු මහත්තයා කිව්වේ බොරු. එයා මගේ ළඟට ආවා. මං බේරිලා ආවේ බොහොම අමාරුවෙන්. මං අඬ කිව්වා. අම්මා ඒක අහලා ගල් ගැහුණා වගේ බලන් හිටියා. ඔනේ දෙයනේ, අම්මගේ දරුවා යව්වේ මඩගාතකටද? මඩ සමා වෙන්න තුවේ. අම්මා මාව බදාගෙන ඇඬුවා. අපි ගෙදර එනකොට සඳුන් ගෙදර ඇවිත් හිටියා. මාව දැකපු ගමන් එයාට තේරුණා මොකක් හරි ප්‍රශ්නයක් කියලා. අනගී, මොකද උනේ? ඇයි මේ ඇඬුවේ? සඳුන් මගේ ගාවට ඇවිත් මගේ මූණ අත්තකින් අල්ලලා ඇහුවා. මම සඳුන්ගේ පපුවට මූණ තියාගෙන ගොඩාක් වෙලා ඇඬුවා. අම්මා සේරම විස්තරේ සඳුන්ට කිව්වා. සඳුන්ගේ මූණ රතු වුණා. එයාට ගොඩක් කේන්ති ගිහින් තිබුණේ. මම ඔකට නීතියෙන් දඬුවම් දෙනවා. එපා සඳුන්, දැන් ඒක ඉවරයි. මම බේරුණානේ. මට දැන් ඕනේ වගේ ආදරේ විතරයි. මම කිව්වා. සඳුන් මාව තදින් බදාගත්තා. මං ඉන්නකන් ඔයාට කිසිම කරදරයක් වෙන්න දෙන්නේ නැහැ අනකි. අපිට දරුවෝ ලැබුණත් අතත් මං ඔයාට ආදරේ. මේ වගේ මිත්‍යා විශ්වාස පස්සේ ගිහින් අපේ ජීවිත විනාශ කරගන්න ඕනේ නැහැ. සඳුන් මගේ නළල ඉබ්බා. එදා මට තේරුණා ලෝකේ තියෙන ලොකුම ආශිර්වාදේ දරුවෙක්ම නෙවෙයි. තමන්ව තේරුම් ගන්න, තමන්ට ආදරය කරන සහ තමන්ව ආරක්ෂා කරන සහකරුවෙක් ඉන්න එක කියලා. අම්මා එතනින් පස්සේ ඒ වගේ දේවල් ගැන කතා කරේ නැහැ. මායි සඳුනුයි අපේ පුංචි ලෝකේ හරිම සතුටින් හිටියා. කපු මහත්තයලා වගේ වංචනිකයෝ මිනිස්සුන්ගේ අසරණකමින් ප්‍රයෝජන ගන්න හැටි මං අත්දැකීමෙන්ම ඉගෙන ගත්තා. මං සඳුන්ගේ අත තදින් අල්ලගත්තේ ජීවිතේ හැම අභියෝගයකටම එයා එක්ක මුහුණ දෙන්න ශක්තිය තියෙනවා කියලා දැනුණ නිසා. අපි ආදරේ ඕනම දෝෂයකට වඩා ප්‍රබලයි කියලා මං එදා තේරුම් ගත්තා. අඳුරු මතකයන් අමතක කරලා අපි අලුත් බලාපොරොත්තු එක්ක ජීවත් වෙන්න පටන් ගත්තා.